සුබදසක් කාලට. පහුගිය සතියේ ජපාන් අප්‍රේල් ඉන්ටෙක් එකේ වීසා රිසල්ට් එක ආවා. එතකොට ඔයාලා තව මාසෙකින් විතර ඔයාලා ජපානට එනවා. ගොඩ දෙනෙක් මගෙන් ඇහුවා ඇයි ජපානට ගේන්න ඕන බඩු මොනවාද? කොහොමද බෑගේජ් එක හදාගන්නේ? මේ ගැන වීඩියෝක් කරන්න පුළුවන්ද කියලා ගොඩ දෙනෙක් මගෙන් ඇහුවා. ඒක නිසා මං හිතුවා අද ඔයාලට බෑගේජ් එක හදාගන්නේ කොහොමද කියලා දෙන්න මේ වීඩියෝ එකේ. එන යාළුවනේ ඔයාලා තාමත් මගේ වීඩියෝස් බලන්න මගේ channel subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon ඔබලා තියාගෙන තුනම වීඩියෝ දැම්ම ගමන් ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මගේ Facebook page එක සහ Instagram page එක follow කරලා තියාගන්න කියලා වලින් ආදරේ ඉල්ලා සිටිනවා. එහෙනම් තවත් වෙලා නොකර intro එකට ගිහිල්ලා අපි වීඩියෝ එක බලන්න යමු. පහුගිය සතියේ ඔයාලගේ වීසා රිසල්ට් එක ආවා. ගොඩ දෙන්නට වීසා ලැබෙන්නේ නැති. ඒ හම්බෙච්ච අයට මේ මාසේ ඒ කියන්නේ ඔයාලා තව මාසෙකින් ජපානයට එනවා. මේ මාසෙ ඇතුළත ඔයාලට කරගන්න විශාල වැඩ කොටසක් තියෙනවා. ඔයාලට මෙහෙට ගෙන් බඩු ගන්න තියෙනවා, බෑගේජ් හදා ගන්න තියෙනවා. ගොඩ දෙන්නට මෙහෙට ගේන්න ඕන බඩු මොනවාද? මොනවාද කරගන්න ඕනේ? මේ දේවල් ගැන කිසිම අයිඩියා එකක් නැහැ. ඒක නිසා ගොඩ දෙනෙක් මට මේ දවස්වල මැසේජ් කරනවා මොනවාද අය ගේන්න ඕනේ? කොහොමද බෑගේජ් හදන්නේ? මෙහෙම කියලා ගොඩ දෙනෙක්ගේ මැසේජ් එනවා. එතකොට එක එක කෙනා රිප්ලයි කරනවට වඩා මං හිතුවා වීඩියෝ එකක් කරත් ගොඩ දෙට ප්‍රයෝජනයක් තියෙයි කියලා. ඒක නිසා මං කල්පනා කරා මේ වීඩියෝ එක කරන්න. හරි. ඔයාලා මුල්ම දේ තමයි ඔයාලා තෝරගන්න ඕනේ එයා ලයින් එක ගන්න ඔයාලා ගේන්න ඕන බඩු ප්‍රමාණය. සහ ඔයාලා ගෙනියන්න පුළුවන් බර ප්‍රමාණය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ඔයාලා ශ්‍රී ලංකන් එයාලයින් වගේ තෝරගන්න නම් ඔයාලට කිලෝ 37ක බර ප්‍රමාණයක් ජපානයට ගෙනියීමේ හැකියාව තියෙනවා. හැබැයි ශ්‍රී ලංකන් එයාලයින් එකේ ස්පෙෂල් ඔෆර් එකක් තියෙනවා. ඒක හම්බුනොත් ඔයාලට කිලෝ 47ක ප්‍රමාණයක් ජපානයට ගෙනියීමේ හැකියාව තියෙනවා. හැබැයි ඔයාලා චයිනීස් එයාලයින් වගේ තෝරගන්නවා නම් ඔයාලට කිලෝ 53ක් හම්බෙනවා බර ගෙනියීමට. ඊට අමතරව තවත් එයාලයින් තියෙනවා, ඉන්ඩෝනීසියාන් තියෙනවා, තායි තියෙනවා. ඒ වගේ සිංගප්පූර් වගේ තවත් එයාලයින් ගොඩාක් තියෙනවා. මේවා තෝරගද්දී ඔයාලට හම්බෙන ෆැසිලිටිස් වෙනස් වෙනවා. කියන්නේ ඔයාලා ගෙනියන්න පුළුවන් බර ප්‍රමාණය වෙනස් වෙනවා. හැබැයි ඔයාලා චයිනීස් වගේ එයාලයින් එකේ යද්දී ඔයාලා චයිනීස් ටච් කරලා යන්නේ. තායි වගේ යද්දී ඔයාලා බැංකොක් ටච් කරලා යන්නේ. එතකොට ඔයාලා එක නොරිකා එකක් තියෙන කියන්නේ එක ට්‍රාන්සිට් එකක් තියෙනවා. එහෙට ගිහිල්ලා එයාපෝට් එකේ පැක් ඉදලා ඊට පස්සේ තමයි ජපාන් වලට එන්නේ. හැබැයි ශ්‍රී ලංකන් වගේ යනවා නම් ඔයාලට ඩිරෙක්ට් ගමනක් තමයි තියෙන්නේ. එතකොට යන කාලේ සීමාව අඩු වෙනවා. හැබැයි ශ්‍රී ලංකන් එයාලයින් එකේ කිලෝ 37යි සාමාන්‍යයෙන් දෙන්නේ. ඒ කියන්නේ 7ක් අතේ ගෙනියන්න පුළුවන්. 30ක් තමයි බෑගේජ් වල ගෙනියීමේ හැකියාව තියෙන්නේ. චයිනීස් වල 7ක් අතේ ගෙනියන්න පුළුවන්. කිලෝ 46ක් බෑගේජ් වල ගෙනියන්න පුළුවන්. ඔයාලා ශ්‍රී ලංකන් එකේ කිලෝ 30 ඒ කියන්නේ කිලෝ 37 පැකේජ් එක හම්බුනොත් ඔයාලා එක බෑගේජ් එකෙන් කිලෝ 30ම ගෙනියන්න පුළුවන්. හැබැයි කිලෝ 40 ඒ කියන්නේ 47 පැකේජ් එක හම්බුනොත් ඔයාලා අනිවාර්යෙන් බෑගේජ් දෙකක් යූස් කරන්න. මොකද කිලෝ 20 තමයි කඩලා දාන්න ඕන. එක බෑගේජ් එකට කිලෝ 40ක් දාන්න බෑ ශ්‍රී ලංකන් එකේ වුණත්. හැබැයි ඔයාලා චයිනීස් වගේ යනවා අනිවාර්යෙන් කිලෝ 23 කඩන්න ඕනේ. කිලෝ 23 වඩා එක ග්‍රෑම් එකක්වත් දාන්න දෙන්නේ නැහැ යාලා. කිලෝ 23 වඩා වැඩියෙන් දැම්මොත් අනිවාර්යෙන් ඔයාලට කියනවා මේකේ බර වැඩි මේක අඩු කරන්න කියලා. එතකොට ඔයාලා වැඩියෙන් දාන් ගියොත් ඔයාලට එයාපෝට් එකේදී ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මතක ඇතුව ඔයාලා බෑගේජ් හදද්දී කිලෝ 23 වෙන්න හදන්න චයිනීස් එයාර්වේස් යනවා නම්. මොකද නැත්තම් ඔයාලට එයාපෝට් එකේදී ආපහු බෑගේජ් දිග අරගෙන එක පිස්සුවක් නටන්න වෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊට අමතරව ඔයාලා බෑගේජ් තෝරගද්දී බර අඩු බෑගේජ් තෝරගන්න සැලකිලිමත් වෙන්න. මොකද සමහර බෑගේජ් තියෙනවා ගොඩාක් බර. මොකද බෑගේජ් එකට කිලෝ 6ක් 7ක් ගියාට පස්සේ ඔයාලට ගෙනියන්න පුළුවන් තවත් පොඩි ප්‍රමාණයක්. මොකද ඔයාලා බෑගේජ් දෙකක් ගෙනියනවා නම් ඔයාලා බෑගේජ් වලටම කිලෝ 6-7ක් නාස්ති කරොත් ඔයාලට කිලෝ 12ක් 13ක් විතර බෑගේජ් වලටම නැති වෙනවා. ඒ නිසා පුළුවන් තරම් කිලෝ 5ක් හෝ ඊට වඩා බර අඩු බෑගේජ් එකක් තෝරගද්දි මොකද ඒක ඔයාලට වාසියක් වෙනවා. මොකද ඔයාලට ජපානට ගේන්න බඩු ගොඩාක් තියෙනවා. ඒක නිසා ඒ ගැන හොඳට සැලකිලිමත් වෙන්න. ඊට අමතරව යාළුවනේ ඔයාලා ජපානට එද්දි ඇඳුම් පැළඳුම් ගොඩක් ගේනවා. මේ දවස්වල ජපානය යන්නේ වින්ටර් සීසන් එක. මම අද වීඩියෝ එක කරන දවසේ අදත් ජපානයට ස්නෝ කරා. එතකොට තවත් මෙහි යන්නේ මයිනස්. ඒ කියන්නේ සීතල තමයි යන්නේ. මොකද ඔයාලා
අප්‍රිල් එද්දි සීතල කාලය ටිකක් අඩු වෙලා ගියත් ඔයාලා එද්දි සාමාන්‍ය ගන්නට ඒ කියන්නේ හොඳ සිල්ලක් තියෙනවා. ලංකාවට වඩා සෑහෙන සීතලයි. ඒක නිසා ඔයාලා වින්ටර් කිට් එකක් අරගෙන එන්න අනිවාර්යෙන්. මොකද ජැකට් එකක් අරගෙන එන එක හොඳයි. මොකද වින්ටර් ජැකට් එකක් අරන් ආව නැත්නම් ඔයාලට සීතල දරා ගන්න ටිකක් අමාරු වෙයි. ඊට අමතරව පුළුවන් නම් තර්මල් කිට් එකක් අරන් එන්න. ඊට අමතරව අද්දික ඇඳුම් කීපයක් අරන් එන එක ගොඩක් වටී කියලා මම හිතනවා. ගොඩාක් ලංකාවේ ඇඳුම් ගේන්න එපා. මොකද ඔයාලා ටික කාලයක් යද්දී ඔයාලා ජපානයෙන් අලුතෙන් ඇඳුම් ගන්නවා. මොකද ලංකාවේ තියෙන ෆැෂන් නෙමෙයි ජපානයේ තියෙන්නේ වෙන ෆැෂන්. එතකොට ඔයාලා ටික කාලයක් යද්දී ඔයාලා ලංකාවේ ඇඳුම් අදිනක අතහැරලා ජපානයෙන් අලුතෙන් ඇඳුම් ගන්න ගත්තට පස්සේ ඔයාලා ලංකාවෙන් ගේන ඇඳුම් තේරුම් නැති වෙනවා. ඒ නිසා ගොඩාක් ඇඳුම් ගේන්න එපා. ඔයාලගේ මාස කීපයකට ඇති වෙන ඇඳුම් ප්‍රමාණයක් ගෙනාවම හොඳටම ඇති. හැබැයි ඔයාලා අනිවාර්යෙන් ගේන්න ඕන එක දෙයක් තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් ලංකාවෙන් වෙද්දි කෝට් කිට් එකක් අරන් එන්න. මොකද ඒක ඔයාලට ගොඩාක් වැදගත් වෙනවා. මොකද ඔයාලට ඔයාලගේ ග්‍රැජුවේට් එකේදී සහ ඊට අමතරව ඔයාලා ඉන්ටර්වියු වලට යද්දී ඔයාලා අනිවාර්යෙන් කෝට් කිට් අදින්න ඕනේ. මොකද ඔයාලට කෝට් කිට් එකක් නැති වුණොත් ඔයාලට ඊට පස්සේ මෙහෙන් කෝට් කිට් එකක් ගන්න වෙනවා. මොකද මෙහි කෝට් කිට් ගොඩාක් ගන්නවා. ඒක නිසා ඔයාලා හොඳම දේ තමයි ලංකාවෙන් කෝට් කිට් එකක් මහගෙන අරන් එක. ඒක අමතක කරන්න බෑ. අනිවාර්යෙන් අරගෙන එන්න. ඔයාලට ඒක බැගේජ් එකේ දාන් එන්න බර වැඩි වගේ නම් ඔයාලා කෝට් කිට් එක ඇදගෙන ඉන්න එද්දි. මාත් ජපානට එද්දි මාත් ආයේ කෝට් කිට් එක ඇදගෙන. එහෙම කරත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව තවත් ඔයාලා කරන ලොකු වැරද්දක් තමයි ගොඩ දෙනෙක් කරනවා මේ වැරද්ද. ලංකාවෙන් එද්දි බෙඩ් ෂීට් එකේ කොට්ටේ වගේ ඉඳන් සමහර අය අරගෙන එනවා. එහෙම ගේන්න එපා. මොකද ඔයාලට ඉස්කෝලෙන් එපාර්ට්මන්ට් දෙනවා. ඒ එපාර්ට්මන්ට් දෙද්දි එපාර්ට්මන්ට් එකට ඕන කරන බඩු ඉස්කෝලෙන් අනිවාර්යෙන් දෙනවා. එතකොට ඔයාලට ෆුතෝන් කොට්ට ඒ සේරම හම්බ වෙනවා. ඔයාලට ෆුතෝන් හම්බ වෙන නිසා ඔයාලගේ බෙඩ් ෂීට් ඕන වෙන්නේ. ඒක නිසා ලංකාවෙන් බෙඩ් ෂීට් එහෙම අරන් ඉන්න එපා. ඔයාලා අරන් එනවා නම් ටවල් එකක් අරන් එන්න, ටූත් බ්‍රෂ් එකක් අරන් එන්න. ඒ දෙක අරන් ආවම හොඳටම ඇති කියලා ඇති ඔයාලගේ වැඩට කටයුතු කරගන්න. බෙඩ් ෂීට් එහෙම කියන එක කිසිම තේරුමක් නැහැ. ඒක ගේන්නම එපා. ඔයාලා දෙවෙනියට සැලකියුනොත් වෙන තමයි ඔයාලා එද්දි මෙහි තියෙන වින්ටර් සීසන් එක. ඔයාලා එද්දි මෙහි සීතලයි. හැබැයි ලංකාවේ මේ දවස්වල ගොඩාක් රස්නේ. ඒක නිසා ඔයාලා එකපාරටම ලංකාවේ රස්නේ ඉඳලා මෙහෙට ආවට පස්සේ එකවටම සීතල ආවට පස්සේ ඔයාලව ලෙඩ වෙන්න පුළුවන්. එකපාරටම කැස්ස හැම්බේසාව හැදෙන්න පුළුවන්. ඒක නිසා ඒවට ලෑස්තිලා කියන්නේ මොනවා හරි ඒවට ගැලපෙන බේත් මොනවා හරි අරන් එනවා නම් හොඳයි. සිද්ධාලේප, පැරසිටමෝල්, ඊට පස්සේ පිරිටන්, ඇමොක්සිලින්, ඉන්හෙලර් ඒ වගේ බේත් මොනවා හරි අරන් එන එක ගොඩක් වටි කියලා හිතනවා. මොකද ඔයාලා එකපාරටම රස්නේ ඉඳලා මෙහෙට ආවට පස්සේ මෙහි ක්ලයිමේට් එක චේන්ජ් වෙද්දි ඔයාලට ඒක වරුත් දෙන්නේ නැතුනොත් ඔයාලව ලෙඩ වෙන්න බලනවා. එහෙම වුණොත් එතකොට ඒ වගේ දේවල් තියෙනවා නම් ඔයාලට ඉක්මනට සුවයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද ඔයාලා ජපානට ආව ගමන් ඔයාලා හොස්පිටල් ගාන යන්නොත් ඔයාලට ලොකු වේදනාවක් දරන්න වෙනවා. මොකද ඔයාලා ගේන යෙන් ප්‍රමාණයත් සීමිත නිසා ඔයාලට පාර්ට් ටයිම් ජොබ් එකක් හම්බෙලා නැති හින්දා ආව ගම ජොබ් හම්බෙන්නේ නැහැ නේ. හම්බුණත් ඔයාලට ඊට පාසකට පස්සේ තමයි ඔයාලට සැලරි එක හම්බෙන්නේ. ඒක නිසා අර වගේ බේත් මොන හරි ගේන එක ගොඩක් වටී කියලා හිතනවා. හරි. ඊළඟ කාරණේ තමයි ඔයාලා ගේන්න ඕන කැම්පේන් මොනවද කියලා. මෙහෙමයි යාළුවනේ. ගොඩ දෙනෙක් කරන වැරද්ද තමයි ලංකාවේ ගොඩාක් අය කරනවා. ලංකාවේ එළවලු පළතුරු ජපානට වඩා ගොඩාක් සාපේක්ෂව ගණන් අඩුයි. ඒක නිසා ගොඩාක් අය ලංකාවේ තියෙන මෙහි ගන්න බැරි එළවලු පළතුරු එහෙම දාගෙන එනවා. මේ වැරද්ද කරන්නේ මොකද ගේන්න තහනම්. මොකද ජපානයේ නීතියට අනුව අමු එළවලු පළතුරු ගේන්න දෙන්නේ නැහැ. මොකද ඔයාලා එයාපෝට් එකේ නිකන් හරි අහු වුණොත් එයාලා මුළු ඔයාගේ බැගේජ් සේරම චෙක් කරනවා. එතකොට ඒවල එයාලට අහුවෙච්ච නැතිව අහුවෙන්න පුළුවන්. එතකොට ඒව සේරම අයින් කරනවා. එතකොට ඔයාලට අන්තිමට ඔයාලගේ සල්ලිත් අපරාධය ඔයාලගේ බඩුත් නැති වෙනවා. ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ඔයාලා ගේද්දි ජපානයේ ගේන්න තහනම් බඩු මොනවද කියලා හොද්දට හොයලා බලලා එහෙම තහනම් නැති බඩු විතරක් ගේන්න. අනික ඔයාලා උයපු පිහු බඩු ගේනවා නම් ඒවා හොද්දට සීල් කරලා වැකුම් කරලා ගේන්න. ඒක මතක තියාගන්න. තවත් සමහර නංගිලි මල්ලි ඉන්නවා හරියට කෑම උයන්න බැරි අය. එහෙම අයට පුළුවන් සුපර් මාකට් වල තියෙනවා රත් කරලා ෆ්‍රයි පෑන් එකට දාලා රත් කරලා ගන්න පුළුවන් කෑම ටින් වර්ග තියෙනවා. එහෙම කෑම ටින් වර්ග ටිකකුත් අරන් එනක ඔයාලට වැදගත් වෙයි මුල් කාලේ. මොකද ඔයාලා ආවගම සමහර අය කෑම හදන්න දන්නේ නැහැ. එතකොට ඒ වගේ අයට
ගොඩක් වැදගත් වෙයි කියලා තියෙනවා. ඒ වගේ කැම ටින් ටිකක් ගේන එක. හැබැයි මේ තමාසයකට කාලේ තියෙනවානේ. ඒක නිසා පුළුවන් නම් ඔයාලා මේ කාල සීමාව ඇතුළත ඔයාලට අම්මලට යන්න නොදී අම්මලාගෙන් කෑම හදන විදිහ අහගෙන ඔයාලා කෑම ටිකක් හදාගන්න try කරන්න. මොකද ජපානට ආවට පස්සේ ඔයාලට කෑම විලා දෙන්න කවුරුත් නැහැ. ඔයාලා හැමදේම තනියම කරගන්න ඕනේ. ඒක නිසා මේ කාලේ පුළුවන් තරම් ගෙදර වැඩ කටයුතු ඔයාලා කරන්න try කරන්න. අම්මලා තාත්තලා කරනකම් බලන් ඉන්න නැතුව අම්මලා තාත්තලාට පොඩ්ඩක් ටෙස්ට් එකක් ගන්න කියලා ඔයාලා උදේට දවල්ට රැට ඔයාලා යන්න try කරන්න. එතකොට ඔයාලට ඒක වාසියක් වෙයි මෙහෙට ආවට පස්සේ. ඊට අමතරව යාළුවනේ ඔයාලා අනිවාර්යෙන් ජපානට එද්දි පුළුවන් තරම් යෙන් අරන් එන්න ඕනේ. ඒ කියන්නේ එහෙම කියන හේතුව තමයි ඔයාලා ජපානට ආව ගමන් ඔයාලට part time job එකක් හම්බෙන්නේ. ඔයාලා ඉස්කෝලේ part time job එකක් හොයලා දුන්නත් සාමාන්‍යයෙන් හොයලා දෙන්නත් සති 3ක් මාසයක් අතර කාලයක් යනවා. එහෙම හොයලා දුන්නට පස්සේ ඔයාලා job එකට ගිහිල්ලා ඔයාලට salary එකක් හම්බෙන්නේ තව මාසයක් යනවා. එතකොට ඔයාලා මාස 2ක් විතර salary එකක් නැතුව තමයි ඉන්න වෙන්නේ. එතකොට ඔයාලා මාස 2 ඇතුළත ඔයාලට අවශ්‍ය වේදන් වලට ඇති වෙන මුදල් ඔයාලගේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා කැම බීමට අවශ්‍ය මුදල්, ඔයාලා ජොබ් එකකට යන්න උනොත්, ට්‍රේන් එක යන්න උනොත් ඒවට අවශ්‍ය මුදල් එහෙම ඔයාලගේ තියෙන්න ඕනේ. ඒක නිසා පුළුවන් තරම් යෙන් අරන් එන්න. මම නම් ඔයාලා රෙකමන්ඩ් කරන්නේ අඩුම පුළුවන් නම් අඩුම යෙන් ලක්ෂයක්වත් ගේන්න try කරන්න. මොකද අමාරු තමයි ගොඩක් අයට. මොකද ස්ටුඩන්ට් වීසා එද්දී රුපියල් ලක්ෂ 35ක් විතර වියදම් කරලා තවත් ලක්ෂ 2-3ක් අරන් එන්න අමාරුයි. ඒක මම දන්නවා. ඒ වුණාට පුළුවන් තරම් අරන් එන්න try කරන්න. මොකද ඒක ඔයාලට මෙහෙට ආවට පස්සේ ගොඩක් වටිනවා. මොකද ඔයාලා සල්ලි නැතුව සමහර එනවා කොළ 2-3ක් අතේ තියාගෙන. එහෙම වුණාට පස්සේ හදිස්සිය ඔයාලට ජොබ් එකක් හොයාගන්න මාස 2-3ක් ගියොත් ඔයාලා පට්ටම අමාරුවක වැටෙනවා. ඒක නිසා පුළුවන් තරම් යෙන් ටිකක් අරන් එන්න try කරන්න. එතකොට ඒක ඔයාලට ලොකු වාසියක් වෙයි. මම හිතනවා අද වීඩියෝෙන් ඔයාලට යම්කිසි දැනුමක් හම්බෙන්නේ නැති කියලා. මීට අමතරව ඔයාලට මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. එතකොට මම ඒකට රිප්ලයි කරන්නම්. අනිත් යාළුවන්ට එතකොට ඒ වලින් දැනගන්න පුළුවන් වෙයි. මීට අමතරව මගේ වීඩියෝ එකකින් නොකියන දේවල් තියෙනවා නම් ඒව ගැනත් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. එතකොට යාළුවන් අනිත් යාළුවන් දන්නේ නැත්යාට ඒක බලලා යම්කිසි දැනුමක් ලබා ගන්න පුළුවන් කියලා හිතනවා. මීට අමතරව මොනවා හරි දීර්ඝ ප්‍රශ්න මොනවා ගැටලු තියෙනවා නම් මගේ FB page එකට හෝ Instagram එකට යොමු කරන්න. මම ඒවට පුළුවන් වෙලාවට රිප්ලයි එකක් දෙන්නම්. එන යාළුවනේ අද මම සමු ගන්න ඔයාලට සුබ දවසක්.